සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සැමට 2025 වයස අවුරුදු 19න් පහළ එක්දින ආසියානු කුසලානය මේ වන විට එක්සත් අරාබි එමිරාජයේදී පැවැත්වෙනවා. මේ තරඟාවලියට කණ්ඩායම් 8ක් සහභාගී වෙනවා. ශ්‍රී ලංකාව තරඟාවලියට මුහුණ දෙන්නේ B කාණ්ඩය යටතේ. මේ කාණ්ඩයට ශ්‍රී ලංකාව, බංගලාදේශය, ඇෆ්ගනිස්තානය සහ නේපාලය යන කණ්ඩායම් ඇතුළත් වෙනවා. තරඟාවලිය ඊයේ දිනේදී ආරම්භ වුණු අතර පළමු තරඟ දෙක ජයගත්තේ ඉන්දියාව සහ පාකිස්තානය යන කණ්ඩායමුයි. ඉන්දියාව එක්සත් අරාබි එමිරාජයට එරෙහිව ලකුණු 234කිනුත් පාකිස්තානය මැලේසියාවට එරෙහිව ලකුණු 297කින් ජයගත්තා. අද දිනේදී බංගලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතරත් ශ්‍රී ලංකාව සහ නේපාලය අතරත් තරඟ පැවැත්වුණා. ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරඟය පැවැත්වුණේ ද සෙවන්ස් ක්‍රීඩාංගණයේදී. කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමටයි. නේපාලයට නොසිතූ ඉරණමකට මුහුණ දීමට සිදු වුණේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ අති දක්ෂ පන්දු යැවීම හමුවේ. නේපාලයේ කිසිම ක්‍රීඩකයෙකුට ලකුණු 20 සීමාවත් පසු කිරීමට හැකි වුණේ නැහැ. ඔවුන්ගේ වැඩිම ලකුණුලාභියා වුණේ ශ්‍රේසාන්ත්. ඔහුත් ලබා ගත්තේ ලකුණු 18ක් පමණයි. නේපාලයේ පිතිකරුවන් තිදෙනෙකුම ලකුණු නොලබාම දැවී ගියා. පන්දු යැවීම තුල නිම්සර, ආකාශ්, සිගේර සහ හීනටිකල යන ක්‍රීඩකයන් එක් කඩුල්ලබකින් දබා ගත්තා. අති සුපිරි පන්දු යැවීමක නිරතු සෙත්මික සෙනවිරත්න ලකුණු 25කට එක් නිලකුණු පන්දුවාරයක්ද යොමු කරමින් කඩලු 5ක් දබා ගැනීමට සමත් වුණා. ඔහුගේ මේ සුපිරි පන්දු යැවීම සමග පළමු තරගයෙන්ම තරඟාවලියේ වැඩිම කඩුල්ලාභියා බවට පත්වීමට හැකි වුණා. ඒ අනුව නේපාලයට සියල්ලන් දැවි ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 82ක් පමණයි. ඒ වගේම ඔවුන්ට ක්‍රීඩා කිරීමට හැකි වුණේ පන්දුවාර 28ක් පමණයි. ඊතා පහසු ඉලක්කයක් කඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස චමුදිත ලකුණු 10කට දැවී ගියා. ඒ වගේම විද්‍යාරත්න දුවද්දී දැවී යාමකට හසු වුණා. නමුත් දිමන්ත මහවත්ත සහ කමීජ ගමගේ එක්ව ඊතා සුරකිව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියා. දිමන්ත මහවත්ත ලකුණු 39කුත්, කවීජ ගමගේ ලකුණු 24කුත් ලබා ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 14කුත් පන්දු 5ක් තුල ජයග්‍රහ ඉලක්කය පසු කළේ කඩලු 2ක් පමණක් දැවී. මේ ලැබූ සුපිරි ජයග්‍රහණය සමග ශ්‍රී ලංකා කණ්ඩායම B කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට සමත් වුණා. තරගයේ වීරයා වුණේ සුපිරි පන්දු යැවීමක නිරතු සෙත්මික සෙනවිරත්න. ඔබ මොකද අපේ පොඩ්ඩු ගැන හිතන්නේ? මෙවර තරගාවලිය කවුරු ජය ගනීද? ඔබේ ක්‍රීඩාශීලී අදහසුත් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඉතින් දැනට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.